ආදර්ශමත් විදියට අපි කටයුතු කරනවා නම් අපෙන් පස්සේ එන දරුවෝ අපේ අනාගත පරපුරත් නීතිකරු සමාජයක් වඩපත් වෙනවා. අපි වැරදි වැඩ කර කර අපේ කවදාවත් අපිට අනාගතය හැඩගස්සන්න බැහැ. දීගාරා මාත්‍ර ඔය ප්‍රශ්නේ. ඉතින් මම වැඩිපුර කතා කරන්නේ මේක එකට අවස්ථාවක් නෙමෙයි. අද ඔය ප්‍රශ්නෙත් එහෙමයි මේ පහර ගම්මන්ට ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙත් එහෙමයි. මම හිතන්නේ දැනට මහාධිකරණයේ තියෙන නඩු වලින් වැඩි ප්‍රමාණයක් තියෙන මේ ප්‍රදේශයේ මම මහාධිකරණයේ නඩු වලින් 100 ගණක් අපි විෂමද්‍රව්‍ය පාන කරනවා කටයුතු කරලා තියෙනවා. මේකට බන්ධනාගාරගත කරලා තියෙනවා. වැඩිම ප්‍රමාණය බදුල්ල දිස්ත්‍රික්කයේ මයංගලෙන් තමයි දාලා තියෙන්නේ. ඒක තවදුරටත් අපි කරනවා. මේ මද්‍රව්‍ය වලින් මිනිස්සු අයින් වෙනකම් අපි මේක අත්හරින්නේ නැහැ. ඒ නිසා මේවට කිසිම අවස්ථාවක ඉඩක් දෙන්න බෑ. අපි සමාජයක් විදිහට මේ මෙතන ඉන්න හෙල්පින් සංවිධානයේ මේ තරුණ පිරිසක් ඉන්නේ. මේ කට්ටියගේ සහායයක් මට අවශ්‍යයි. අපේ සමාජයක් විදිහට මේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය, පොජ්‍ය පක්ෂය, විද්‍යාල්පතිවරු, ගුරුවරු සියලු වෘත්තීය මේ මද්‍රව්‍ය වලට අපි එකතු වෙලා මේක මැඩපවත්වන්න ඕනේ. අපි මේකට එකතු වෙන්නේ නැතුව පොලිසිය විතර මේක තනියෙන් කරන්න බෑ. අපි සමාජයක් විදිහට අපි මේකට එකතු වෙලා මේක වළක්වන්න යම් බලපෑමක් සමාජයට කරන්න. ඔබතුමාලට මතක ඇති අපි පාසල යන කාලේ දුම්බඩි වලට විරුද්ධව අපි ලොකු හඬක් නැගුවා සමාජයක් විදිහට. හරි? අපි පෝස්ටර් ගෑන්ද පෙළපාලි ගියා අපි ඉස්කෝලේ යනකොට පිළිටින් කරා මේ දුම්බඩි වලට විරුද්ධව. අද ඒක ප්‍රතිඵලය අපි භුක්ති විඳිනවා. අද අපිට කරදරයක් නැතුව බස් එකේ යන්න පුළුවන්. කිසි කෙනෙක් සිගරට් බොන්නේ නැහැ බස් එකක් ඇතුලේ. ඒ අර අපි දැනට අවුරුදු 20කට 25කට කලින් ගත්ත උත්සාහය අද වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. එහෙනම් මේකෙදි මේ මද්‍රව්‍ය ප්‍රශ්නේදී මම මේ අයිස් මේ හෙරොයින් ගැන විතරක් මේ කතා කරන්නේ. නීති විරෝධී මත්පැන් නේද බොබඩ අසිප්පු මේවා මෙහෙ තියෙනවා. ඉතින් මේවට විරුද්ධව අපි සමාජයක් විදිහට පෙළගැහෙන්න ඕනේ. මේවට විරුද්ධව කටයුතු කරන්න. අද අපි උත්සාහ කරොත් තව අවුරුදු 5කින් 10කින් මේක ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට සමාජයක් විදිහට එකතු වෙන්න ඕනේ. ඒතකොට තමයි අපේ මේ ප්‍රදේශයේ ගම ලස්සන සමාජයක් වෙන්නේ. අනාගතයේ ජීවන දරුවන්ට හොඳ සමාජයක් අපිට දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම අපි එකතු වුණොත් විතරයි. පාට පක්ෂවලට පක්ෂ නැති ජනතාවට පමණක් පක්ෂ බින්තනවා හොයි ලයික් කරලා ෂෙයාර් කරලා ෆොලෝ කරලා එකතු වෙන බින්තනවා වැඩි දෙනා දිනපතා පිවිසෙන බින්තනවා ප්‍රවිය තම YouTube නාලිකාව Facebook පිටුව